හැමදාම ජිම් එකට යනවා. කෑමත් පාලනය කරනවා. හැබැයි ඔයාලගේ ෆැට් ලොස් එක හරියට වෙන්නේ නැහැ. weight එක එක තැන හිර වෙලා නේද? බලන්න මේ වැරදි ටික ඔයාලා කරනවද කියලා. ගොඩක් අය හරි මීල් ප්ලෑන් එකක් හදාගෙන ජිම් එකට කන්සිස්ටන්ට් යනවා. හැබැයි කෑම අඩු කරලා මොනවා කරත් එයාලගේ weight එක අඩු වෙන්නෙත් නැහැ, ෆැට් ලොස් එකක් වෙන්නෙත් නැහැ. මෙෂර්මන්ට්ස් තිබ්බ විදිහමයි. ඉතින් ඒකට හේතුව ඔයාලා සමහර විට ගෙදර ඉද්දී පොඩි බිස්කට් එකක්, පොඩි චොක්ලට් කෑල්ලක්, එහෙම නැත්නම් සීනි දාලා තේ එකක්, ඔය වගේ දේවල් ඔයාලට නොදැනී ඔයාලා පොඩි දෙයක් කියලා හිතලා මේ කරන ලොකු වැරද්දක්. පොඩි දෙයක් කියලා හිතර කරන ලොකු වැරද්දක්. ඉතින් මේ වගේ දේවල් එක්ක ඔයාගේ ෆැට් ලොස් එක නවතින්න පුළුවන්. මොකද පොඩි චොක්ලට් කෑල්ලක බිස්කට් එක්ක සමහර වෙලාවට කැලරි 150ක් 100ට වැඩි ගණනක් තියෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් එක්ක ඔයාගේ කැලරි ලිමිට් එක ඩෙෆිසිට් එක 500ක් තියෙනවා නම් ඒ ලිමිට් එක ඔය වගේ බිස්කට් පහක් කාපු ගමන් ඒ ලිමිට් එක ඉවරයි. ඉතින් ඒ නිසා කෑම ගද්දී පරිස්සමෙන් ගන්න. ඔයාලා ගොඩක් sugar, oil, processed carbs කට් කරගෙන ඉන්න. ඒක ඔයාලගේ ෆැට් ලොස් එකට ලොකු උදව්වක් වෙයි. හරි අයිඩියා එකකින් මීල්ස් ගන්න. එතකොට ෆැට් ලොස් එක ලේසි වෙයි. ඉතින් මේ වගේ ෆිට්නස් ටිප්ස් ගැන අප්ඩේට් වෙන්න අපේ ෆලෝ කරලා තියාගන්න.